ඒතර එයා බලන දැන් කඩ දෙක තුනකට ගියා. එහෙනම් මේ පොඩි අඩුවක් තියෙනවා. මට දවසකට එන අර අනිත් එකෙන් එකක් දෙන්නකො සමහර ලූස් එකක් අරන් එන්න පුළුවන්. මොකද අර බ්‍රෑන්ඩ් එකට එච්චර ලෝයල්. අපි සේල්ස් කරන හැමෝටම වැදගත් එකක් තමයි මේ කස්ටමර් ලයිෆ් සයිකල් එක. ඕනම දෙයකට ලයිෆ් සයිකල් එකක් තියෙනවා. ප්‍රොඩක්ට් එකකටත් තියෙනවා ලයිෆ් සයිකල් එක. මිනිස්සෙකුටත් තියෙනවා ලයිෆ් සයිකල්. ඉතින් ඒ වගේ අපි ඔය විද්‍යාව ඉගෙන ගන්නකොටත් එක එක ජීවන මధుරවට ජීවන චක්‍රයක් තියෙනවා. ඒ වගේ කස්ටමර්ටත් තියෙනවා ලයිෆ් සයිකල් එක. ඒ පළවෙනි එකම ප්‍රොස්පෙක්ටිව් කස්ටමර්. ඊට පස්සේ නිව් කස්ටමර්ස් or users. ඇක්ටිව් කස්ටමර්ස් or users. ඊට පස්සේ තියෙනවා රිපීට් or loyal customers, lapsed customer or users, inactive or abandoned customers. රිපීට් or loyal customer කියන එක ඉතාම වැදගත්. අපි කොහොමද මේ රිපීට් or loyal customer කෙනෙක් අඳුරගන්නේ? මේක සේල්ස් කරන සේල්ස්මන් කෙනෙකුට ඉතාම වැදගත් loyal customer කොහොමද අඳුරගන්නේ කියන එක. අපිට සාමාන්‍ය උදාහරණයකින් විස්තර කරොත් මේ loyal customer වෙන්නේ භාණ්ඩයක් අරගෙන එයා එක්ස්පීරියන්ස් කරලා ඒකේ තියෙන features and benefit එයාට සෑහෙන ප්‍රමාණයක් එයා බලාපොරොත්තු වෙන විදිහට එයාට හම්බ වෙනවා. ඒතකොට එයා ඇත්තටම satisfaction කියන level එකෙන් එහාට ගිහපු product එකේදී එයා loyal customer කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ loyal customer කෙනෙක් බවට පත් වුණාට පස්සේ මේකේ තියෙන විශේෂම දේ තමයි මේ කස්ටමර් බොහෝ වෙලාවට මේ ප්‍රොඩක්ට් එක හෝ මේ බ්‍රෑන්ඩ් එකත් එක්ක තමයි යා ඉන්නේ. මේක අපි ගත්තොත් අපිට දැක ගන්න පුළුවන් සමහරක් වෙලාවට එහෙම හුරු වෙච්ච කස්ටමර් ඒ ලෝයල් කස්ටමර් කෙනෙක් ඒ බ්‍රෑන්ඩ් එක නැත්තම් වෙන බ්‍රෑන්ඩ් එකක් පර්චේස් කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට එයා පාවිච්චි කරනවා එක්තරා මధుර කොයිල జాතියක්. අපි හිතමු ලංකාවේ තියෙන ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක්. ඒ බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරනවා අපි හිතමු මෝටින් කියලා. එයා යනවා කඩේට. එයා හුරු වෙලා තියෙන මේ බ්‍රෑන්ඩ් එකට. ඒක නැත්තම් ඒ කඩේට ගිහිල්ලා ඒ බිලුවම කියනවා අනේ ඒක නෑනේ කියලා. සමහරක් වෙලාවට එයා ඊළඟ කඩේට යන්න පුළුවන්. ඒ බ්‍රෑන්ඩ් එක හොයාගෙන මෙතන වෙන බ්‍රෑන්ඩ් එකක් පෙන්නනවා. හැබැයි එයා වෙන බ්‍රෑන්ඩ් එක ඒ කඩේනේ එහා කඩේට යනවා. අපි හිතමු එහා කඩේත් නෑ. ඒතර එයා බලන දැන් කඩ දෙක තුනකට ගියා. එහෙනම් මේ පොඩි අඩුවක් තියෙනවා. මට දවසකට එන අර අනිත් එකෙන් එකක් දෙන්නකො සමහර ලූස් එකක් අරන් එන්න පුළුවන්. මොකද අර බ්‍රෑන්ඩ් එකට එච්චර ලෝයල්. සමහර වෙලාවට ඒක නෑ කියලා මధుරු කකා ඉන්නවා. මේ බ්‍රෑන්ඩ් එක නිසා වෙන එකට නොයන කස්ටමර් කෙනෙක් ඉන්න පුළුවන්. මෙන්න මේ අයට අපි කියනවා ලෝයල් කස්ටමර් කියලා. ඉතින් මේක සේල්ස්මන් කෙනෙකුටත් භාණ්ඩ විකුණන් යනකොට එයාට සෑහෙන කස්ටමර් බේස් එකක් හැදෙනවා ලෝයල් කස්ටමර්. එකක් බ්‍රෑන්ඩ් එකත් එක්ක ලෝයල් වෙන්න පුළුවන්. ප්‍රොඩක්ට් එකත් එක්ක ලෝයල් වෙන්න පුළුවන්. ඒත් එක්කම සේල්ස්මන් එකත් ලෝයල් වෙන්න පුළුවන්. කම්පැනියත් එක්ක ලෝයල් වෙන්න පුළුවන්. එහෙම වුණාම බොහෝ වෙලාවට ඒ අය මේ කම්පැනිය මේ ප්‍රොඩක්ට් එක ඒ සේල්ස්මන් ලෝයල් වෙලා ඒ බාණ්ඩයත් එක්ක බැඳිලා ඉන්න පුළුවන්. ඉතින් සමහරක් වෙලාවට ඕකට අඳුර ගන්න පුළුවන්. ඕගොල්ලෝ එක දවසක් නොගියොත් ඇයි මේ මහත්තයා ආවේ නැත්තේ? ඒ ප්‍රොඩක්ට් එක ආවේ නැත්තේ? සතියක් ගියනතුරු කෝල් කරලා අහන්න පුළුවන්. ඇයි අපේ කඩේ විසිට් කරේ නැත්තේ? ඒ වගේ මේ ලෝයල් කස්ටමර් මේ බ්‍රෑන්ඩ් එකත් එක්ක හරියටම බැඳෙනවා. මේක ඉතින් විශාල ක්‍රියාවලියක් හරහා සිද්ධ වෙන දෙයක්. ඉතින් කස්ටමර් කෙනෙක් ලෝයල් වුණාට පස්සේ අපේ වගකීමක් තමයි මේ ලෝයල් කස්ටමර්ව රැකගන්න එක. එහෙම නැත්නම් ඒ කස්ටමර් ඕගොල්ලෝ අපේ ප්‍රොඩක්ට් එකේ, අපේ සර්විස් එකේ, අපේ සේල්ස්මන්ගේ අත්වැරදීමක් නිසා, කම්පැනි අත්වැරදීමක් නිසා මේ කස්ටමර් ලැප්ස් කස්ටමර් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. අර මම කොයිල් කතාවේම උදාහරණයක් ගත්තොත් සමහරක් වෙලාවට බොහොම විශ්වාසය තියන් මේ කොයිල් එක අරන් යනවා. එයාට කාලයක් මේ කොයිල් එක පාවිච්චි කරාම එයා මధుරෝ ගිහිල්ලා එයාට හොඳ නිින්දක් හම්බෙලා තියෙනවා. ප්‍රශ්නයක් නැති වෙලා. දැන් මේ කාලෙකදී මේ කොයිල් එක මග නිවෙනවා. කොයිල් පෙට්ටිය අරන් ගියාම සෑහෙන්න කැඩිලා. එයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. සේල්ස් කරන කෙනෙක් නම් නියමාකාරයෙන් ඩිස්ට්‍රිබියුෂන් එක කරලා නැහැ. බ්‍රෑන්ඩ් එකෙන් ඈත් වෙනවා. ඈත් වෙලා එයා සමහරට වෙන බ්‍රෑන්ඩ් එකක් try out කරන්න පුළුවන්. නැත්නම් වෙන බ්‍රෑන්ඩ් එකක් එයා පාවිච්චි කරන්න පුළුවන්. එතනදී තේරුනොත් අර බාණ්ඩේට මේක හොඳයි කියලා එයා ඒ බ්‍රෑන්ඩ් එකත් එක්ක ලෝයල් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක බොහොම පරිස්සමෙන් මේ කස්ටමර් හැන්ඩල් කරන්න ඕන. සේල්ස් කරන හැටි තා වැදගත්. රිපීට් or loyal customer ඒ ආකාරයෙන් තියාගන්න එක එයා ලැප්ස් කස්ටමර් කෙනෙක් නොවි.